අද අපි හදන්නේ ලොකු පොඩි හැමෝම කන්න කැමති මිල්ක් මේඩ් පුඩින් එකක්. ඉතින් මේ බලන්නකෝ, දැක්කම කන්න ආස හිතෙනව නේද? ලස්සනයි වගේම මේක හරිම රසයි. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි තේ හැඳි 4ක් එකතු කරගන්නවා. අපිට මේ සීනි ටික කැරමල් කරගන්නයි ඕනේ. හැන්දක් පාවිච්චි කරන්නේ නැතුව පෑන් එකකින්ම සීනි ටික එහාට මෙහාට කර කැරමල් කරගන්න. අපිට පුඩින් එක හදාගන්න මේ වගේ භාජනයක් ඕනේ. ඒකේ වතුර ගතිය නැති වෙන්න වියලි ගතියට ගන්න. සීනි ටික හොඳ පාටකට ඇවිල්ලා කැරමල් වුණාම අපි ඒක අර භාජනයට දාගන්නවා. පැණි එක හොඳට භාජනයේ වටේට හොඳට තවර ගන්න. මෙන්න මේ විදිහට කැරමල් එක භාජනයේ තවරුණාට පස්සේ ටිකක් වෙලා තියලා තියන්න. අපි දැන් පුඩින් මිශ්‍රණය හදාගමු. මුලින්ම බිත්තර දෙකක් මේ විදිහට බෝල් එකට එකතු කරගන්න. දැන් මේ බිත්තර දෙක හොඳට බීට් කරගන්න. දැන් මේ බිත්තර මිශ්‍රණයට මිල්ක් මේඩ් ග්‍රෑම් 100ක් එහෙමත් නැත්නම් මිලිලීටර් 100ක් එකතු කරගන්න. මිල්ක් මේඩ් ටිකත් මේ විදිහට එකතු කරගන්න ගමන් හොඳට බීට් කරගන්න. අපි මේකට වතුර මිලිලීටර් 100කුත් එකතු කරගන්නවා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් වතුර මිලිලීටර් 100ක් එකතු කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පුඩින් මිශ්‍රණය. අපි ඒක කැරමල් එක දාගත්ත භාජනයට දාගන්නවා. අපි දැන් මේක විනාඩි 25ක් හුමාලෙන් හොඳට ස්ටීම් කරගන්න ඕනේ. මම නම් මේක ස්ටීම් කරගත්තේ රයිස් කුකර් එකේ. මේ තියෙන්නේ පුඩින් එක හොඳට ස්ටීම් කරගත්තට පස්සේ ඉතින් මේක හොඳට පැණි ගතියට තියෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත පුඩින් එකේ ෆයිනල් ලුක් එක. මේ පුඩින් එක හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන් මේ වගේ රසවත් පුඩින් එකක් හදලා අපිටත් රස කියන්නකෝ. අදට ගිහිලා එන්නම්. බයි. Oh, it's such a shame. We don't talk anymore.